තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝක YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාවම ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ඉතාමත් වටිනා ගාථා රත්නයක් පිළිබඳව. ඉතින් මේ ගාථාව ඔයගලන්ට නිතර දිවේලේ උදේ හවා සජ්ජායනා කරන්න පුළුවන් ඉතාමත් වටිනා මහානුභාව සම්පන්න ගාථාවක්. ඒක නිසා මේක උදේ හවස සජ්ජායනා කරනව නම් වඩාත් හොඳයි. නිතර දෙවේලේ භාවිතා කරන්න. පාට බියක් ඇති වෙච්ච වෙලාවට, කරදරයක් ඇති වෙච්ච වෙලාවට මේ ගාථාව කියන්න. කොළන්ගේ විශේෂ සුබදායි කටයුත්තකට යන්නට පෙර මේ ගාථාව කියලා යන්න පුරුවන් නම් ඉතාමත්ම හොඳයි. ඇත්තට මේ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න මේ ගාථාව ඉතාමත්ම උදව්වක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ ගාථාව තමයි බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මය්‍යං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මය්‍යං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මය්‍යං භයං සදා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් මේ ගාථාව පාවිච්චි කරනවා නම් සජ්ජායනා කරනවා නම් මේකෙන් පිළිට ආරක්ෂාව ලබා ගන්නවා නම් ඒ සම්බන්ධයෙන්ුත් ඔබේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න කියලා කාරුණික ඉල්ලීම කරන ගමන් අපි අදට එනම් ගිහින් එන්නම්. ඔබට තෙරුවන් සරණයි.